Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න දැන් වෙලාව 7:23යි. ඉතින් මං ඊයේ රෑ නිදා ගන්නකොට එකට විතර කිට්ටු වුණා. ඒක හින්දා තමයි මට මේ 7ත් පහුවෙලා නැගිටින්න මෙච්චර අමාරු මං හිතන්නේ. ඉතින් මං වොෂ් එකක් දාගෙන එහෙම රිෆ්‍රෙෂ් වෙලා ආවා. මං ඔයාලට ෂෝට් වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරා. සමහර විට ඒක දකින්න ඇති ඔයාලා. ඉතින් අද ඉඳන් vlog එකේ ඉන්නේ මෙන්න මේ අලුත් තැන ඉඳන්. ඒ කියන්නේ මේ තියෙන්නේ මගේ අලුත් room එක. ඊයේ රෑ වැඩ කර ඉන්නකොට නිදිමත හැදුණු හින්දා පොට් එකත් එහෙම තියලා ගියා නිදා ගන්න. ඉතින් උදේ නැගිටට පස්සේ තමයි ටේබල් එක අස් කරේ. එහෙනම් අපි to-do list එක ලියලාම අපේ දවස පටන් ගමු. මම මුලින්ම බලන්න ගත්තේ මැත්ස් ක්ලාස් එකේ රෙකෝඩින් එකක්. ඔයාලටත් මං කියන්නේ රෙකෝඩින් නම් ගොඩ ගහගන්න එපා. මටත් දැන් රෙකෝඩින් ගොඩක් තියෙනවා එකතු වෙලා බලන්න. ඒ ටික ඉක්මනින් ඉවර කරගන්න ඕනේ. ඔයාලටත් වැඩ ගොඩ ගහලා තියෙනවා නම් කලින් වැඩ ටික ඉවර කරලම අලුත් ටික පටන් ගන්නවා කියලා ඉන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඔයාලා කරලා බලන්න නැති. කවදාවත් අලුත් වැඩේට එන්න හම්බෙන්නේ නැහැ පරණ ටික ඉවර කර ඉන්නකොට. ඉතින් මම ඔයාලට කියන්නේ පරණ ටික හැම තියලා දැන් අලුත් සතියක් පටන් ගන්නවනේ. ඒ සතියේ ඉඳන් ඒ වැඩ ටික කරගෙන යන්න. දැන් අද ඉඳන් නම් අද වැඩ ටික කොට ගහ ගන්න නැතුව කරගෙන යන්න. පරණ ඒවා ටික හැම තියන්න. අලුත් ඒවාගෙන් වැඩ ටික කරන්න පටන් ගන්න. ඔන්න දැන් අපිට වැස්සකුත් පටන් ගත්තා. උදේ ඉඳන් අවුව හොඳට තිබ්බට සැරින් සැරේ අවුව දානමයි වහිනවයි. වැස්සට ලොකුවම අඳුරකුත් නැහැ. ටිකක් එළිය තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මම පහලින් comment section එකෙන් Instagram, TikTok links දෙක දාලා තියන්නම්. එතනින් පුළුවන් ඔයාලට follow කරලා මාත් එක්ක එකතු වෙන්න.
ඔන්න දැන් වෙලාව 9:00යි. දැන් තමයි මං උදේට කන්නේ. සමහර වෙලාවට නම් උදේට කනකොට 10ත් පහු වෙනවා. මම උදේ කන්න කලින් රෙකෝඩින් එක ඉවර කරා. දැන් මම මේ කරන්නේ පිසික්ස් වල හෝම්වර්ක් වගේක්. අලුතෙන් WhatsApp channel එකක් හැදුවා ළමයි. මම ඒකට daily updates දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා තාම join වෙලා නැත්නම් පල්ලෙහා comment section එකේ මම link එක දාන්නම්. එතනින් join වෙන්න. ඒ වැඩේ නම් දැන් ඉවරයි. දැම්මට තියෙනවා මං ඊයේ රෑ බලන්න අරගෙන එහෙම ටිකක් බලලා ඉතුරු වුණා කෙමිස්ට්‍රි රෙකෝඩින් එකක්. අන්න ඒකේ ඉතුරු ටික බලන්න ගත්තා මං දැන්. ඉතින් මම මැත්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් තියෙන ක්ලාස් 3ටම ඔන්ලයින් තමයි යන්නේ. ඉතින් ඔන්ලයින් යන තව ඔයාලත් ඔන්ලයින් යනවා නම් රෙකෝඩින් කියන ප්‍රශ්න ගොඩක් එනවනේ. කියන්නේ රෙකෝඩින් ගොඩ ගැහෙන එක. ඉතින් පුළුවන් තරම් ඒ වෙලේ ලයිව් ක්ලාස් එකට යන්න. මාත් හැමදාම ෆිසික්ස් කෙමිස්ට්‍රි ලයිව් ක්ලාස් එකට තමයි යන්නේ. මොකක් හරිම හේතුවක් හින්දා දන්න බැරි වුණොත් රෙකෝඩින් එක අනිවාර්යෙන් ඉක්මනට බලලා ඉවර කරනවා. ඉතින් මැත්ස් වල විතරයි මම රෙකෝඩින් බලන්නේ. මොකද මට ක්ලාස් දෙකක් එකම වෙලාවට වැටලා තියෙන හින්දා. දැන් නම් රෙකෝඩින් එකත් බලලා ඉවරයි. දැන් මට එකට තියෙනවා අද ෆිසික්ස් ක්ලාස් එකක් ඔන්ලයින්. ඒකට මම අද ලයිව් යනවා. ඊට කලින් ඔෂ් එකක් දාගෙන ඉන්නත් ඕනේ. ඔන්න දැන් වැස්ස පෑවුවට අහස නම් හොඳටම අඳුරු. දැන් වෙලාව ඉතින් 11:40යි. ඉතින් අදට vlog එක මම මෙතනින් නතර කරනවා. Thank you for watching. See you in the next video. Bye bye.